මේ වැස්ස. මේ තමයි අපි day 3 එකේ අපි ඉන්න තැන view එක. මෙතන මේ ඒ කියන්නේ මේ floor එකේ rooms දෙකක් තියෙනවා. මේක තමයි අපි ඉන්නේ. මේක තව room එකක්. මේ මෙහෙම පොඩි concrete table එකක් එහෙම තියෙනවා. chairs තියෙනවා. මේක තමයි room එකේ view එක. මේ විදිහට තමයි room එක තියෙන්නේ. පොඩි sofa එකක් තියෙනවා. sofa එකක් නෙමෙයි. පොඩි chair එකක් තියෙනවා. cushion. මේක තමයි bed එක. එතකොට එතනත් පොඩි table එකකුයි chairs දෙකකුයි තියෙනවා. fan එකක් තියෙනවා. මම මෙහි දැකපු දෙයක් තමයි මෙහි rooms වල AC නැහැ. තියෙන ඒවා ඇති. සමහරට ලොකු hotels වල නම් AC ඇති. අර පොඩි places වල rooms නැහැ. මේ sorry AC නැහැ. පොඩි mini fridge එකක් තියෙනවා. අපිට ඕනේ නම් මොනවා හරි දාගන්න පුළුවන්. එතකොට මේක තමයි bathroom එක. මෙහි හැම පොඩි ලොකු ඕනම තැනක මේ bathrooms වල මේවා තියෙනවානේ. hot water තියෙනවා. එතකොට මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ price එක කීයද? 6000 නේ? 6000. ඔව් breakfast එකත් එක්ක 6200යි. නැත්නම් room only 6000යි. අපි මේක ඇත්තටම මේ හදිස්සියේ තමයි හොයාගත්තේ. ඒ කියන්නේ දැන් අපි හිටියේ day 3 එකේදී අපි ගෙදර යනවා කියලානේ. ඒ වුණාට මේ කියන්නේ අවුරුදු දවසේ 14 වෙනිදා මේ හැබැයි ඊයේ අර අපි නැවතුන මිස්ටි හෙවන් එතෙන්ට අපි එනකොට මේ වැස්සා එතකොට වැස්ස පායනකන් ඉඳලා මේ යන්න හදනකොට ඔය ඇල්ලේ පොඩ්ඩක් ඇවිදින්න මේ හවස් වෙලා. එතකොට අපිට 9 ආච් රාවණ ඇල්ල ඒක බලන්න යන්න බැරි වුණ නිසා අපි හිතුවා ඉතින් ඇල්ලේ ඇවිල්ලා එහෙම දැනකටවත් යන්න නැත්නම් වැඩක් නැහැ. ඒ නිසා අපි හිතුවා අපි 14 වෙනිදාත් පොඩ්ඩක් ඔන්න නතර වෙලාම යනවා කියලා. ඒ හින්දා මේ රෑ 9ට 9:00ට විතර තමයි මේ දැන් අපිට ඉන්න තැනක් නැහැනේ. මොකද අපි නැවතුන මිස්ටි හෙවන් එකේ මේ 14 වෙනිදාට අපේ රූම් එක තව කට්ටියක් බුක් කළා. ෆොරිනර්ස්ලා වගේ. එතකොට අපිට ඒක දෙන්න බෑ කියලා කිව්වා. එතනින්ම මේ එතන හිටපු අයියා මේ අපිට තව තැනක් හොයලා දුන්නා. මේ හොයලා දීපු තැන තමයි මේක සොලස් ඇල්ල. මේ කිතල් ඇල්ලට ඒ කියන්නේ ඇල්ල ටවුන් එකේ ඉඳන් ආයි බණ්ඩාරවැල පැත්තට එනකොට චුට්ට දුරක් යනකොට කිතල් ඇල්ලට යන්න පාර තියෙනවා වම් පැත්තට. ඒ පාර දිගේ කෙලීම උඩටම ආවහම තමයි මේක මේ අපි මේ ඉන්න තැන තියෙන්නේ. මේ එහෙම හොයාගන්න අමාරු නෑ. මොකද දිගටම තියෙන්නේ මෙහෙ මේ එක එක ගෙස්ට් හවුස් අනම්මනම් ඒව තමයි හැම තැනම තියෙන නවතින තැන්. මේ හරිම ලේසි. මේ මෙතන හොඳයි. අපි මේ දවස් තුනේම අපි බැලුවේ ඔක්කොම බජට් ෆ්‍රෙන්ඩ්ලි මේ ඉන්න තැන්. ඒ හින්දා ඇත්තටම බජට් එකට දැන් මේ කාලේ හැටියට රුපියල් 6000ක් කියන්නේ ඉතින් මේ ඉන්න තැනකට දෙන එක මහා ලොකු ගාණක් නෙමෙයිනේ. ඒ හින්දා මේ බජට් ෆ්‍රෙන්ඩ්ලි ප්ලේසස් හොයන අයට ඒ කියන්නේ ඇත්තටම travel කරන්න යනකොට අපි ගොඩක්ම බලන්න ඕනේ. දැන් අපි බලන්නේ නිදහසේ ඇවිදලා ඔය ෆොටෝස් අරගෙන වීඩියෝස් කරලා ඔය ටික කරන්නේ. එතකොට අපි රූම් එකේ අපි නවතින තැන අර ඉන්න ප්‍රමාණය කියන්නේ වෙලාව අඩුයිනේ. එතකොට ලොකු ගාණක් ගෙවලා ලොකු තැනක් ගන්න එක අපරාධේ. අර එහෙම නැතුව අර ස්ටේ එකකටම යනවා නම් ඔන්න ලොකු හොටෙල් එකක හොඳ ලක්සරි රූම් එකක් ගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ඒ ෆැසිලිටිස් ටික අපිට ඒකට එන්ජොයි කරන්න පුළුවන්. එහෙම නැතුව මේ ඇවිදින්න එන අයට නම් මං හිතන විදිහට මෙහෙම ලොකු ගණන් දීලා රූම්ස් ගන්න එක ඇත්තටම තේරුමක් නැහැ. එහෙම අයට මේ වගේ ප්ලේසස් ඇත්තටම
හොඳයි. දැන් අපි නැවතුණ තැන් තුනම ඔක්කොම රුපියල් 8000ට අඩු තැන්. මේ 8000ට 7500ට අඩුයි ඇත්තටම. ඉතින් ඒ නිසා මේ තැන ඇත්තටම හොඳයි. මේකේ contact details එතකොට location details අපි description box එකේ දාලා තියන්නම්. එතකොට ඔයගොල්ලෝ එනවා නම් ඔයාලට හරිම ලේසි. මෙතනින් මේ හොයාගන්න. අනික මෙතන මේ පොඩි ඉතින් කපල් එකක් කරන්නේ. මේ ඒ වයිෆ් තමයි මම හිතන්නේ කුක් කරන්නේ. හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒගොල්ලෝ හරිම හොඳයි. අපිට කියලා ඕන දෙයක් කරගන්න, උයා ගන්න, ඒවා කරගන්න පුළුවන්. කැමරා මෙතනින්ම ගන්න පුළුවන්. ඒ හින්දා මෙතන ඇත්තටම ලේසි. මේ එනවා නම් ඔයගොල්ලෝ contact කරගන්න. අපි මේ එක පාරකින් ගියා. ඒ කියන්නේ අපිට තන හොයාගන්න බැරුව අපි මේ අමුතුවෙන් නවත්තලා කට්ටියකගෙන් අහුවා. අපි යම්බලන. දැන් අපිට යන්න පුළුවන්ද? අපි යන්න පුළුවන් පාර වැඩි වෙනවා. ආයෙ මම බහිනවද? නෑ ඕන්න. අපි ගියා මේ මොකද 9 නාච් බලන්න. අනේ අම්මේ ඇඟපතත් රිදෙනවා. මේ පට්ට දාඩියයි මහන්සි. ඒ යන පාරේ හොම්බ බිම ඇලෙන ගානට ඒ පාර කන්දක් තියෙන්නේ. නගින්නත් කන්දක් තියෙනවා, බහිනකොටත් කන්දක් තියෙනවා. මේ කොමාරි සෙනග කියන්නේ පුදුම සෙනගක් ඉන්නේ. මේ හරි මොඩයි අපි ඇත්තටම මේ වගේ තැන්වලට නිවාඩු දවස්වල යනවා නම් යන්න ඕනේ ටිකක් පාන්දර. ඒ කියන්නේ ආඩුතරේ 6ටවත් 6 වෙද්දිවත් එතන ඉන්න බලාගෙන යන්න ඕනේ. නැත්තම් ෆොටෝ එකක් තියාම අපිට පාරේ ඇවිදින්නත් බෑ. ඒ තරම් සෙනග හරියට නිකන් අර සතිපලකට ගියා වගේ නේ. මිනිස්සුන්ට බාර වැඩක් නැහැ නේද? තියව හරි. ඒ තරම් සෙනග. එහෙම නැත්නම් හොඳම වැඩේ මේ අර ඔය ලොන් වීකෙන්ඩ් එතකොට කොමන් වැකේෂන්ස් අනම්මනම් ඒ සීසන් නැතුව අපි අතින් නිවාඩු දාගෙන මේ අර මුකුත්ම නිවාඩු නැති කාලෙක අපි වෙනම එන්න ඕනේ වීක් ඩේස් වල. එහෙම ආවොත් නම් මෙතන ලස්සනට බලා ගන්න පුළුවන්. ඔය අපි මේ ඉන්ටර්නෙට් එකේ දකින ලස්සන ෆොටෝස් තියෙන්නේ. කවුරුත් මිනිස්සු නැති. අන්න ඒව ගන්න පුළුවන්. එහෙම ආවොත් විතරයි ඒ ඇරෙන්න මෙහෙම මේ වීකෙන්ඩ්ස් වල මේ එහෙම આવොත් ඇත්තටම ගන්න බෑ. ගන්න නෙමෙයි අපිට පයින් යන්නවත් බෑ. ඒ තරම් මේ දැන් අපි යන්නේ රාවණ ඇල්ලට. මේ ඒක නම් යන පාරේනේ තියෙන්නේ. මෙතන ඉඳන් කිලෝමීටර් 7ක් වගේ තියෙන්නේ. දැන් ඒකට යන ගමන් අපි එතෙන් කියලා බලමු. එතන සෙනග වෙන්නේ නැති. එතන පෙන්නනවා මැප් එකේ බලපුවම මාල් ට්‍රැෆික් එකක් පෙන්නනවා. මේ බලමු අපි එතෙන් කියලා. රාජන් දැම්මද ඒක? රාජන් දැම්මද? අයි රාජන් දැම්මද? ඒක කවුද නැවතුනේ ඒක? මොකද? යාන්නේ මම වුණා නම්. අයියා. වැඩ බබා මේක නම් කරන්න බෑ. නෑ ෆොටෝ ගන්න කොහොමද? හරි බයි. එහෙමද කිය? මම ෆොටෝ ගන්න කොහොමද? එහෙම තමයි. දැන් මං කීයක් කරන්නද? ෆෝන් බලා ගන්න ඕනේ. මම බලන්න ඕනේ. මෙන්න මේ මගුලක්.
අපි දවල්ට කන්න නැරඹුවා. මේ රාවණා පෝල්ස් බලන්න යනකොට view point එකක්. එතන ආතර ෆොටෝස් අරගෙන කොහොමද කළා ඉවර වෙනකොට ඉතින් 12 මාස විතර ඇති. ඒක බඩගිනි. ඒ නිසා ඒ view point එක ගාවම තියෙනවා මේ පොඩි මේ මොනවද කඩයක් මේ කෑම කඩයක් ඒක නම බ්‍රදර්ස් හොටල් ඇල්ලේ ටවුන් එකේ ඉන්නම් රාවණා පෝල්ස් වලට යනකොට කිලෝමීටර් 2.5ක් විතර පාස් කරාම වම් අත පැත්තේ තමයි තියෙන වාරායනමයි මේ ඒක බුෆේ තියෙන්නේ බුෆේ කන්න පුළුවන් මේ කැමරායි අපි ගත්තේ අපි ඇතුලේ චිකන් එකයි බඩගිනි මාළු එකයි කියලා ඒ දෙකම 600යි අපි ගත්තේ බඩගිනි මාළු මේ කැමරායි අපිට මේ ෆෙසිලිටි එක හොඳ දෙන්නේ තමයි අපි එන්න පටන් ගත්ත 12 වෙනිදා නම් අද වෙනකම්ම ආපු කිසිම තැනක කෑම නරක නැහැ. මොකද නැත්නම් අපි සාමාන්‍යයෙන් ඉස්සරහා හරි කෑව කෑම කොහරිනවා රහව එහෙම ප්‍රශ්නේ. අනේ මේ කාරණේ මේ කරහයි. මේ ඇත්තටම හොඳයි. ඔයාලා අපි කන්න නවත්තලා මේ ඉන්නකොට කාලේ ඉවර වෙනකොටම පොඩි පොදයක් ගියා. ඒ හින්දා චුට්ට වෙලාවක් හිටියා. දැන් මේ කාලේ ඉවර වෙලා ආපහු යනකොට පේන්නේ මාර. මේ බලන්න. මේ තමයි අර කියපු view point එක. මේ පේන්නේ view point එක නෑ. අම්මෝ. මේ පාර පේන්නේ නැති ගානට දැන් ඊට මේකේ නේද? දැන් පාරයි. බලන් ඉන්නකොට පිටු වෙන්නේ. හරිනේ? ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා. මේ අපි ගත්තා පුච්චම බඩගිනි. මං ඇත්තට කාලා තිබුණේ නැහැ. ඔයා කාලා තියෙනවද? ඈ? නෑ. සම්බුගලියද වගේම තමයි අවුලන්නේ. අල්ලගන්න මේ. ඔයා මම හියන ඇල්ල වටේටම මේවා කඩ තියෙන්නේ. බඩේ ඩෙන්ගු අරන් යනවා. පුච්චපු එක 150යි. සම්බුගු එක 80යි. නෑ සෝරි 100යි. අල්ලන්නේ නැති වහින වෙලාවට හොඳයි. ඔයගොල්ලන්ට කියන්න අපි මෙතෙන්ට එනකොට ලස්සනට තිබ්බා නේද? දැන් ලස්සනයි. වැහැගෙන එද්දිනේ ආවේ. පැස්ස ඉවර වෙනකම් මෙතන හිටියා. දැන් අර මුලින් දැක්ක දිය ඇල්ලේ මේ රාවණ ඇල්ලේ මේ වතුරත් වැඩි වෙලා. කොයිමද? අපා. හරියලු. අම්මෝ දැන් තමයි නියම රාවණයි. ඔරන? අනේ මේ වෙන එකක්. අම්මට සිරි.
මේ බලන්න. මේ ඇල්ලේ නම කිව්වොත් මේ ඇල්ලේ නම කිව්වොත් ටැග් එකක් දෙනවා. අම්මෝ. වරිය කාලේට තමයි මෙහෙ එන්න ඕනේ. ඇයි හැමතැනම ඇලි? අපි බලන්න ගියේ කැල්ලක්. මේ බලන්න. මේ බලන්න. තව එකක්. අපි බලන්න ගිය රාවණ ඇල්ල. ඒ වුණාට මේ එනකොට තව ඒවා තිබ්බා. යනකොට තිබ්බේ නෑ එනකොට තියෙනවා. ඒකින්ද වහිනකොට එන්න. අර බලන්න වීඩියෝ. ඕ. වරුනේ වැස්සේ තමයි එන්න ඕනේ. ඔව්. එකට දෙක තුන හම්බ වෙනවා ගෑලි. අපි ගත්තා විස්තර අප දෙකයි, ප්ලේන් අප දෙකයි, නුනු මිරිස්සුයි, ප්ලේන් ටික හොඳේ. මේ අර දවල් කාපු තැනින්ම තමයි අපි ගත්තේ. තරා. කන්න. හතරේ මයිටි ගානේ. ඔව්. කන්න.